සෝමාවතී චෛත්‍ය පිහිටා ඇත්තේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහවැලිගඟට ආසන්නව සෝමාවතී ජාතික වනෝද්‍යාන භූමිය තුළය. පොළොන්නරුව ඓතිහාසික නගරයේ සිට සුංගාවිල හරහා කිලෝමීටර් 40ක් පමණ වනාන්තරයේ මැදින් ගමන් කර මෙම පූජනීය ස්ථානයට ළඟා විය හැකිය. සෝමාවතී රාජමහා විහාරය. සෝමාවතී රාජමහා විහාරය එනම් සෝමාවතී චෛත්‍ය ශ්‍රී ලංකාවේ බෞද්ධයන්ගේ අතිශය පූජනීයත්වයට පත් දීර්ඝ ඓතිහාසික පසුබිමක් සහිත පින්බිමකි. ඓතිහාසික පසුබිම සහ පූජනීයත්වය. ක්‍රිස්තුපූර්ව දෙවන සියවසේදී කාවන්තිස්ස රජතුමාගේ සහෝදරිය වූ සෝමාවතී දේවිය සහ ඇගේ සැමියා වූ ගිරිඅභය යුවරාජයා විසින් මෙම චෛත්‍යය කරවන ලදී. ගුරුළු දමන අරහත් මහින්ද තෙරණුවන්ගෙන් ලත් බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ තැන්පත් කර මෙම චෛත්‍යය බඳවා ඇති බව සඳහන් වේ. ලෝකයේ වැඩ සිටින බුදුරජාණන් වහන්සේගේ භෞතික දළදා වහන්සේලා අතුරින් එකක් මහනුවර දළදා මාලිගාවේ වැඩ සිටින අතර අනෙක් දකුණු දළදා වහන්සේ තැන්පත් කර ඇත්තේ සෝමාවතී චෛත්‍ය ගර්භයේ බව විශ්වාස කෙරේ. පැවැත්වෙන ආගමික වතාවත් සහ පූජා. සෝමාවතී පුදබිමෙහි දිනපතා මෙන්ම විශේෂ පෝය දිනවලදීද ඉතා බැතිපර ලෙස විවිධ ආගමික වතාවත් සිදු කෙරේ. දිනපතා සිදු කෙරෙන බුද්ධ පූජා සහ ගිලන්පස පූජාවන් අතර ප්‍රභාත පූජාව අලුයම චෛත්‍ය රාජයාණන් වහන්සේ උදෙසා කෙරෙන පළමු බුද්ධ පූජාවයි. දිවා බුද්ධ පූජාව දහවල් 10:30 11:30 අතර කාලය තුල සම්ප්‍රදායානුකූලව බොහෝ ව්‍යංජන සහ පූජා භාණ්ඩ සහිතව පැවැත්වෙන විශේෂ බුද්ධ පූජාවකි. සන්ධ්‍යා ගිලන්පස පූජාව සවස පහන් දැල්වීමට පෙර සිදු කෙරෙන ගිලන්පස පූජාවයි. සවස චෛත්‍ය මළුව වටා දහස් ගණනින් තෙල් පහන් සහ කපුරු දැල්වා සිදු කෙරෙන පහන් පූජාව සහ කපුරු පූජාව මෙම පින්බිමී ඇති ඉතාමත් අලංකාර සහ පූජනීය අවස්ථාවකි. තේවාවන් සිදු කෙරෙන සෑම අවස්ථාවකදීම චෛත්‍ය අභියස ත්‍රිවිධ රත්නිය උදෙසා හේවිසි දවුල් සහ හොරණෑ වාදනය කරමින් ශබ්ද පූජා පවත්වනු ලබයි. සෑම වසරකම අගෝස්තු 13 සහ 14 යන දිනවල සෝමාවතී චෛත්‍ය සඳහා දානමය පුණ්‍ය කර්මයකට සහභාගී වීමට කෑගල්ල ප්‍රදේශයේ අපගේ 60ක් පමණ වූ පිරිසක් සමග අපද පැමිණෙමු. මෙවරද පසුගිය අගෝස්තු 13 වෙනිදා අප එහි පැමිණියෙමු. එදිනම සවස සම්බුද්ධ පූජාව සඳහා සහභාගී වූ අප පසුදින උදෑසන සම්බුද්ධ පූජාවටත් දහවල් සම්බුද්ධ පූජාවටත් සහභාගී වීමෙන් පසුවයි අපගේ පින්කම් මාලාව අවසන් වන්නේ. මෙසේ වසරේ සෑම දිනකම එක් පිරිස් මෙසේ පැමිණ මෙම උතුම් සෝමාවතී පුදබිමෙහි පින්කම් මාලාවට සහභාගී වෙති.
මෙම පූජාභූමිය අවට මාර්ගයේ මෙන්ම පූජාභූමිය තුලද බොහෝ අවස්ථාවල සැරිසරන වන අලින්ද ඉතාම සුලභ දර්ශනයකි.